ඉතින් මගේ යාළුවන්ට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද? මං අද වීඩියෝ එකෙන් අරන් ආවේ අපේ ගෙදර තිබ්බ විදිහයි දැන් තියෙන විදිහයි පුංචි පුංචි වෙනස්කම් කරලා අඩු වියදමින් වෙනස් වුණ අපේ ගෙදර වීඩියෝ එකක් තමයි මං අරන් ආවේ. ඉතින් හැමෝම එකතු වෙන්න අපි බලමු. මේ වීඩියෝ එකේ තියෙන්නේ ගෙදර තින්ත ගාපු විදිය, කර්ටන් දාපු ඒවා, සිවිලිම ගහපු ඒවා. ඉතින් ඒ ඔක්කොම කරේ මායි අයියයි තමා. අපිගේ කපරාදෝ විතරයි කරගත්තේ බාස්ට කියලා. ඉතුරු ඔක්කොම අපි කරගත්තේ ඔන්න ඔය විදිහට තමා අපිගේ තිබ්බේ. අපි 2021 තමා ගේ හදලා පදිංචියට ආවේ. 2025 සැප්තැම්බර් විතර නිකන් අපි මෙහෙම තමා ගෙදර හිටියේ. මේ තියෙන අපේ සීඩම ගහන වීඩියෝ එක. ඉතින් යාම තමා කෑලි ගෙනල්ලා කෑලි කපලා ඔක්කොම සෙට් කරගෙන ගහුවේ. අපි කාටවත් කිව්වේ නෑ අපිට සීඩම ගහන්න. සීඩමේ බඩට විතරයි වියදම් ගියේ. ඉතින් අයියා ගහපු හින්දා ඒ වියදමත් අපිට ගියේ නෑ. ඉතින් තමන්ම දෙයක් කරගන්නවා නම් ගොඩක්ම ඉතින් බාස්කුලිය යන්නේ ඒව ඉතුරුයි. බිම තින්ත ගෑවෙත් අපිමයි, බිත්තිවල තින්ත ගෑවෙත් අපිමයි. මට බිත්තිවල තින්ත ගාන එක වීඩියෝ කරගන්න බැරි වෙලා යාළුවනේ. බිම ටික නම් තියෙනවා. ඉතින් අපිට ඉන්නවා අවුරුදු 3මාර්ක පුංචි පුතෙක්. අර ඉස්සෙල්ලා පෙන්නපු වීඩියෝ එකේ ඒ විදිහට තමයි ඉතින් අපේ බබත් හදාගෙන ගෙදර හිටියේ. මේ වගේ ඉතින් ටික ටික ගේ හැදෙද්දි සතුටුයි අපිටත්. මේ බලන්න මෙයා කොච්චරට තිබ්බත් එයා නිදි. එයාට ඉතින් මොන ප්‍රශ්නද? මේ හොඳට නිදියා. කර්ටන් ටිකක් දැම්මේ මං යාළුවනේ මම මහගත්තා. ඒකේ අර ගහන ලී ටික අයියා ඩ්‍රිල් කරලා හයි කරලා දුන්නා. කර්ටන් ටික මහලා මං තමා ඒ ටික මේවා කරේ. ඉතින් අපිට රෙදි වලටයි ඒ ලී ටිකටයි විතරයි වියදමක් ගියේ. මොකද ඉතින් මහුම් කුලියක් ගියේ නෑ. ඒ ටිකත් මන්නේ කරගත්තේ. ඒකල අපි ලයිට් ටිකත් කොටුවෙන් ගෙනාවා යාළුවනේ. ඒ ටිකත් අයියම සෙට් කරා. අපිට ඉතින් ගොඩක් ඉතින් ලාභයි. මොකද ඉතින් අපේ දේවල් අපි දෙන්නම කරගන්න හින්දා. අපි පුංචි පුතත් පේනවනේ. බැරි වුණත් වැඩ. ඉතින් කාගේ හරි උත්සාහයක් තියෙනවා නම් කිසිම දෙයක් බැරි වෙන්නේ නැහැ. මට ඕනේ ඒ පුංචි පණිවිඩය ඔයාලට දෙන්නයි. හැමෝම කියයි එයාලට මෙහෙම තියනවනේ මෙහෙමයි කියලා. එහෙම නෙවෙයි. තමන්ගේ උත්සාහය කැපවීමයි මත තමයි හැමදේම තියෙන. හැමෝටම හැමදේම බැරි වෙන්න පුළුවන්. ඒත් පුළුවන් පුංචි දේ හරි අපි කරගන්න බලන්න ඕනේ. ඉතින් අපිට මේ හැම දෙයක්ම කරා නම් අපිට කීයක් හේද ලක්ෂ ගානක වැඩ. ඉතින් කර්ටන් මහන එව්වා, සිවිලින් ගහන එව්වා, තින්ත ගාන එව්වා. ඒ හැම දෙයක්ම ඉතින් අපේ අතින් වුණාම අපිට එතන සෑහෙන ගානක් ඉතුරුයි. සල්ලි තියන අයට ප්‍රශ්නයක් නෑ. ඉතින් සල්ලි සාමාන්‍යයෙන් තියන අයට ඉතින් ඒ දේ අමාරුයි. මේ ඉතින් අවසානයේ අර තිබ්බ විදියයි දැන් තියෙන විදිහේ තමයි අපේ ගෙදර මේ. ඉතින් මට නම් හරි සතුටුයි යාළුවනේ. මට ඉතින් තව අපේ ගෙදර පුංචි ගොඩක් වැඩ තියෙනවා. ඉතින් ඔක්කොම ඉවර නෑ. ජනෙල් එහෙම දාන්න තියෙනවා. ඒ වුණාට ඉතින් මේ ධර්මයටවත් කරගත්තනේ. ඉතින් අර හිටියට වඩා මෙහෙම දකින්නකොට ගොඩක් සතුටුයි ඉතින් ඔයාලත් ඔයාලගේ සිහින සැබෑ කරගෙන ඉදිරි ජීවිතේ ලස්සන කරගන්න මගේ වීඩියෝ හැමදාම බලන්න. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන්නම්.